අත්තම්මා මොකද කරන්නේ? බත් කෑවා. දැන්ද කෑවේ? ඔව්නේ. මොනවද කෑවේ? බත් කෑවා. එළවලු? මස්. මස් නැතුවම බෑනේ. කරවිල මස්. කරවිලයි මසුයි. පරිප්පුයි. පරිප්පුයි. මට කොන්දේ කන්නේ කම්සම්මෝලේ බති කන්නේ. බඩ පිරෙන්න කෑවා? ඔම්මනේ. බඩ දිනනවා. ඒකට කෑවා. දෙත් කෑවා සතුනාඩු. හා. ඒක. හොඳයිනේ. ඉන්නන්නේ. නෑ කවුරුනේ සජිත් නෑ. ගියාද දන්නේ. ඔය ගියද දන්නේ. මානවලවල හිටිය උන්ට. කන්නේ තිබුණා කොහොමද? ඔව්. මාර අවුවක් තියෙන්නේ නේ. අයියෝ ඉන්නේ. මෙතන හුලකක් එනවනේ. අවුලන්නේ. යාළුවෝ කැයිලා. නෑ කවුරුත් නෑ ආවේ. කවුද කෙනෙක් ආවද මන් දැක්කනේ. ආවද? නෑ ඔයාට මන් දත හොදනවා දැක්කනේ. ඒ මම බත් කෑවා. කාලා හේලේ මේ දැන් මේ රෙදි ටිකක් තියෙන හොදන්න යන්න. ඔව්. ඉතින් දැන් විදිය ගත්තා හොඳට. මෙන්න මොනවා කරන්නද? ඔව් ඉතින්. කනවා බොනවා දිදිනවා දැන් ඉතින්. කනවා බොනවා දිදිනවා. සීයා කොයි කාලේද මැරුණේ? මට දැන් අවුරුදු 6ක් ඇති. ඔව්නේ. කොහොමද මුණ ගැහුනේ සීයා? ඉස්සල්ලාම. යාළුවෝ නැති මෙහෙදි. යාළුවා. ඒ කියන්නේ ඉස්සල්ලා මොකක් හරි තියෙන්න බෑ. එයා දැහුවේ ඔයා දැහුවේ. එයා ෆොටෝ එකක් දුන්නා පෙන්නන්න. එහෙමද? ඉස්සල්ලාම. ඔව්. එයා වැඩට ගියා. සරන්න යන්නේ. හා. එයා විදුලි බල මණ්ඩලයේ වැඩ කරනවා. ලයිට් වල. මණ්ඩලේ නෙවෙයි ප්‍රයිවට්. ප්‍රයිවට්. අපේ ගේ ගාවින් යන්නේ කටුනායක. එතනින් යන්නේ. පාරයි අපේ ගේ කටුනායක. එයා කුරන අපි කටුනායක. දැන් මම දැකලා. එහෙම දැකලා. ඒක දැකලා මට ෆොටෝ එකක් දුන්නා. අම්මට පෙන්නන්න ගියා. එකපාරම දුන්නා. ඔව් දැකලා ඉතින් hina වෙලා රමේන කතාවට ගියේ නේ. පුස් සයිකල් බැද්දේ. පුස් සයිකල්. ඒක තමයි. මං කිව්වා මං හොස්ටල් එකේ හිටියා අවුරුදු 5ක්. හොස්ටල් එකේ නිමාඩු වෙනවනේ. ඊයයිලා තමයි ඉතින් අම්මලා දෙන්නත් බෑ කිව්වා ආණ්ඩුවේ රස්සාවක් නැහැ කියලා මම විතරේ ගෑනු ළමයි. ඔයා දුක්ඛින් ඉන්න වෙනවා ඔයාට අයියයි මල්ලි බායි. ඔයාට දුක්ඛින් ඉන්න වෙනවා ඒ හින්දා ඔයා ඕක අත්හරින්න කිව්වා. ප්‍රයිවට් නේ. පෙන්ෂන් එකක් නේ. දැන් ඉතින් අත්තම්මට දිනවනේ පෙන්ෂන්. ඔව් ඊට පස්සේ මං කව නෑ ඒකට කමන්නේ. දැන් යාළුලා ඉන්නේ මම බඳින්න ඕන. කමන්නේ ඉන්නේ නෑ ගොල්ලන් ගාවට දුක්ඛින්. ඊට පස්සේ මේ ওই නෝන හම්බෙන්න ඉන්නකොට රස්සාව හම්බුණා. කඩේ නෝන. එයා හම්බෙන්නේ ඉන්නකොට තමයි තාත්තා රස්ස හම්බුනේ යන රදපුරේ කෙලින්ම. එයා ගෙනාවේ. දෙන්න ආදරෙන් ඉන්න ඇති හොඳට. ඇති. ඔව් එයා කවදාකත් සැක හිතන්නේ කායික කතා කරුවා. බීටේඩි රස්සල හොඳට හිටියම. ඔව්නේ. දෑවැද සත්‍යයක් අතේ පයි කිව්වා. පාගුවා. හොඳයිනේ. ඔව්. සත්‍යයක් අතේ පයි කිව්වා. ඇත්තට මේ සීයා මොකද මේ මැරුණේ නැති උනේ? සෙම. ඔව්. ඒතර අවුරුදු කීයකින් වගේද මේ අත්තම මේ යාළුනේ? අවුරුදු 19. 19. ඔව්. අවුරුදු 19. යාළුනා 20 වෙද්දි කොල්ල හම්බුණා. අපලේම. ඔව්. කොල්ල හම්බුණා 20 වෙද්දි. ළමයි පිටම හම්බුණා ළමයි අවුරුද්දෙන් අවුරුද්ද. ඔව්නේ. ඔව්. හොඳයි ඉතින්. දැන් පෙන්ෂන් නැති වෙන උලන්නේ නැහැ කාලා බිල. දැන් පිටින් දැන් ඉතින් අර මගේ නේද වාසනාව. නැත්තම් දුක්ඛින් ඉන්න බෑනේ වේට් ටිකවත් යන්න සල්ලි නැහැනේ. ඒක තමයි දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මම මේක හොදලා ඉන්න. අයියෝ. මේ රෙදි හොදන්න ඕන. ඔය සබන් දාන්නද හොදන්නේ? ප්‍රින්ස් ඔත් තියෙනවා. සබමුත් දාන්න සබන්. සබන් දාලා. සබන් දාලා? ඔව්. ඒ සන්ලයිට් කැටයක් ගාලා රෙදිවට ගාලා තමයි මම හොදන්නේ. එහෙම. මං ගිහින් එන්න. හරි.